කායට පායනා පොදසඳ තෙත බේරනා පිණිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ වින්දා හෙට රැවෙනා එළිවෙන සඳ. Hi හැමෝටම welcome back to my YouTube channel. ඉතින් last vlog එක upload කරාට පස්සේ මට සතියක් මිස් වුණා තව vlog එකක් upload කරන්න. මොකද ඉතින් මේ වෙසක් සතියනේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් විතර වැඩ වැඩි වුණා. වැඩ වැඩි වුණා කියන්නේ ගොඩක්ම කරේ ඇත්තටම දන්සල් වඳින්න යන එක. ඉතින් මේ vlog එකේ වෙසක් සතියේ ඊට පස්සේ සතියේ මැදක් වෙනකුණුයි randomly වුණ එක දේවල් as usual මම මේ vlog එකට attach කරලා තියෙනවා. ඉතින් ඔයාලා දැක්කනේ මගේ මූණ පැය 4ක ක්ලාස් එකක් ඉවර වෙද්දී ඒ විදිහට තමයි මගේ මූණ තිබ්බේ. by the way මේ drink එක මම දැක කැන්ටින් එකේ තියෙනවා. මම කලින් බීලා නැති හින්දා try කරන්න ගත්තා. හැබැයි මෙලෝ රහක් නැහැ. ඊට පස්සේ මම ක්ලාස් එක ඉවර වෙලා කන්න ගියා. කාල ඉවර වෙලා මම ඉක්මනට ගෙදර ගියා. මොකද මගේ යාළුවෙක් මට මූවි එකක් බලන්න යන්න එන්න කියලා තිබ්බා. Guys, I know. So please don't judge me. ඉතින් මේක තමයි මමයි මගේ යාළුවයි බලන්න ආව මූවි එක. හැබැයි ඔයා එලවල්ස් වලට මීඩියා හරි ඩ්‍රාමා හරි කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් මම හිතනවා ඔයා අනිවාර්යෙන්ම මේ මූවි එක බලලා තියෙන්න ඕනේ. ඉතින් මේක ගැන මගේ ඔපීනියන් එක මොකක්ද කියලා කිව්වොත් මේක ඩාර්ක් කොමඩි කැටගරි එකේ මූවි එකක් වුණාට මට හිතෙනවා සොසයිටි එකට මේකෙන් ගන්න පාඩමක් තියෙනවා කියලා. මොකද මේකේ එක කැරක්ටර්ස් වලින් මිනිස්සුන්ගේ විවිධාකාර පර්සනැලිටිස් කතා බහට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් මම කැමතිම කැරක්ටර් එකක් තමයි මේ ෆැමිලි එකේ ලොකු අයියා. මොකද එයාගේ කැරක්ටර් එකෙන් පෙන්නනවා සාමාන්‍ය යුනිවර්සිටි එකකට සිලෙක්ට් වුණාට පස්සේ පන්ති ભેදය අතරට තමන්ගේ පවුල සෙට් වුණාම ඒ ළමයා ඒ පවුලෙන් කොච්චර ඈත් වෙනවද සහ පසු කාලීනව එයා ඒකෙන් කොච්චර පසුතැවෙනවද කියන එක. හරි ඉතින් දැන් මගේ පඬිත කතා වලින් වැඩක් නැහැ. ඒක ඉවර වෙලා අපි ගියේ මෙන්න මෙතනට. මන් දන්නේ මම මාරම ආසයි මට දවසක් වුණත් මෙතන ඉන්න පුළුවන්. ඒ තරමට මම මේකට ඇඩික්ටඩ්. ඒත් ඉතින් කොච්චර ඇඩික්ටඩ් වුණත් මෙතනින් ටෙඩි කෙනෙක්ව ගන්නවා කියන්නේ හිතන තරම් ලේසි වැඩක් නන් නෙවෙයි. මොකද මං හිතන්නේ මේ මගේ 3 වෙනි පාර සාර්ථක ලෙස ළඟටම ගිහිල්ලා ගන්න බැරි වෙලා මම ආයේ එනවා. මේ වෙද්දි මම හිතන්නේ අපි 1000කට විතර ලං වෙන්න කොයින්ස් අරගෙන ඔක්කොම ටික නාස්ති කරගෙන ඉවරයි. අපි බලමු මේ chance එකේදීවත් අපිට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයා මේ ගැන ට්‍රික්ස් මොනවා හරි දන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මට ඊළඟ පාර try කරලා බලන්න. දැක්කනේ ඔන්න ඔය විදිහට ඒකත් ගන්න බැරි වුණා. හැබැයි එහෙමයි කියලා අපි සැලුණද නැහැ. මෝඩ අපි තව සල්ලි නාස්ති කරලා තව කොයින්ස් ගන්නවා ආයෙ try කරලා බලන්න. ඉතින් මේ පාර try කරේ මගේ යාළුවා. ඉතින් මම මේ වෙද්දි confident පිට හිටියේ අනිවාර්යයෙන්ම මෙයා ටෙඩි කෙනෙක්ව ගනී කියලා. හැබැයි බලන්න මොකක්ද උනේ කියලා. මේකේ අඩට යන්නේ මේකෙද? මේකේ අඩට යන්නේ මේකෙද? ඉතින් ඊට පස්සේ මම හිතාගත්තා අදට ටෙඩි කෙනෙක්ව අපි දෙන්නගේ එක්කෙනෙක්ටවත් ගන්න වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ මායි මගේ යාළුවයි පොඩි වටයක් දැම්ම මෝල් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් එහෙම විශේෂ අමුතු දෙයක් තිබ්බේ නෑ වෙනද දැකලා නැති. හැබැයි ඉතින් වෙසක් වීක් එක හින්දා මේ විදිහට හැමතැනම ඩෙකොරේට් කරලා තිබ්බා. හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ක්‍රියේටිව්. මම මීට සතියකට කලින් ඇවිල්ලා බලද්දී මම දැක්ක මේක හදන ගමන් තියෙනවා. ඉතින් අද තමයි ෆස්ට් ටයිම් හරියට දැක්කේ. ඊළඟට මම්මගේ යාළුවත් ඇදගෙන ස්පා සැලෝන් එකට ගියා. මොකද මම මාර ආසයි මුකුත් ගත්තේ නැති වුණත් ස්පා සැලෝන් එකට ගිහිල්ලා ඇවිද හරි ඉන්න. එදා හරියටම මදර්ස් ඩේ. ඉතින් ඒ හින්දා ඉවෙන්ට්ස් කීපයක්ම තනින් තන ඕගනයිස් වෙලා තිබ්බා. ඉතින් ඒ අතරින් මම මෙතන නැවතිලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මොකද මේ ගර්ල් කියන සෝන් එක මගේ ලයිෆ් එකට ගොඩක් රිලේටබල් හින්දා. කොපිරයිට් ඉෂුස් නිසා මම මේක මියුට් කරලා තිබ්බට trust me මේ සෝන් එක ගොඩාක් ලස්සනයි.
ඊළඟට මගේ මොඩ යාළුවයි කූල් ප්ලැනට් එකට පොඩ්ඩක් ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ගියපු ගමම්ම නැවතුනේ මෙන්න මෙතන. ඊළඟට මට හම්බුණා නිකන් ශ්‍රී ලංකන් කෝර්නර් එකක් වගේ එක හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙන තැනක්. ඇත්තටම මේ දේවල් ගොඩක් ක්‍රියේටිව්. ඉතින් ඒ හින්දා මං ඒ දේවල් කැප්චර් කරගත්තා. හැබැයි අතරතුර මගේ යාළුවට හරි අමුතු ප්‍රශ්න ටිකක් තමයි මේව ගැන තිබ්බේ. මොකද මේ ඇපල් එකක්ලු අරකයි මේකලු. එතන තිබ්බ දේවල් දැකලා කන්ෆියුස් වෙච්ච මගේ යාළුවත් අරගෙන මම ඊට පස්සේ ෆුඩ් කෝර්ට් එකට ආවා. ඒ වුණාට අපි එතනේ මුකුත් ඕඩර් කරේ නැහැ. මොකද ආන්ටි අපිට බත් එකක් කෙවලා තිබුණේ. ඉතින් ජජ් කරන කෙනෙක්ට ජජ් කරන්න කියලා අපි දෙන්න එක කාලා ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා. අපි දෙන්න විකාර කියව ඇවිල්ලා වැරදි ෆ්ලෝ එකෙන් තමයි අන්තිමට බැහැලා තිබුණේත්. ඒ හින්දා තවත් ටිකක් වෙලා ගියා. කොහොම හරි අන්තිමට අපි ඉක්මනට ගෙදර ගියා. ඉක්මනට ගෙදර ගියා කියලා කිව්වට මම ගියේ ආච්චිලා ගෙදර. මොකද එහෙ වෙසක් වලට සරසන ගමන් තිබ්බේ. අපිට තව කූඩු වගේ මදි වෙලා රෑ එකත් පහු වෙලා අපි සෙට් එකම කූඩු හදන්න පටන් ගත්තා. පොඩි කාලේ ඉඳන්ම වෙසක් කිව්වම මට මතක් වෙන්නේ ආච්චිලා ගෙදර ඉඳගෙන වෙසක් කූඩු හදලා එයාලත් එක්ක වෙසක් සෙලිබ්‍රේට් කරන්න එළියට යන එක සහ පන්සල් යන එක. ඉතින් ඔයාටත් ඒ වගේ childhood memories තියෙනවා නම් වෙසක් එක්ක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි හිතුවට වඩා ඉක්මනට අපි මේ ටික ඉවර කරගත්ත අලවලා. මොකද අපිට හරිම පොඩි වැඩ ටිකක් මෙතන ඉතුරුලා තිබ්බේ. පාපි ඔක්කොම වැඩ ටික කළා තිබ්බ නිසා. හතරට ලං වෙනකන් හැරන් හිටපු හින්දා මම නැගිටිද්දී උදේ 11ත් පහු වෙලා තිබ්බේ. ඒ වෙද්දී අපේ බාප්පි අනිත් කට්ටියයි එකතු වෙලා මේ විදිහට අපි යාළුවෝ ඉවර වෙච්ච කූඩු ඔක්කොම එල්ලලා තිබ්බා. මන් දන්නේ ඇයි මම මේ විදිහට කූඩු වීඩියෝ කරලා තියෙන්නේ කියලා. හැබැයි මම පොඩි කාලේ ඉඳන් ආසයි කූඩු වල රැලි යටින් යන්න. 3ට 4ට විතර අපි කට්ටියම පිටත් වුණා වෙසක් බලන්න යන්න. ඉතින් වෙසක් බලන්න යන්න කියලා කිව්වට ඇත්තටම අපි මේ යන්නේ දන්සල් කන්න. මේ පාර අපිට ගොඩක් හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල්. ඊළඟට බොරලස් ගමේදී මෙන්න මේ දන්සල හම්බුණා. ඒකේ මට මතක විදිහට තිබ්බේ මෙන්න මේ ජූස් එකත් එක්ක බිස්කට් එකක්. ඊළඟට කොහෙද මන්ද අතුරු පාරකින් යද්දී අපිට පාන් දන්සල් දෙකක්ම හම්බුණා. නුගේගොඩ මේන් රෝඩ් එකට දැම්මට පස්සේ අපිට ආයෙමත් බීම දන්සලක් හම්බුණා. So cheers guys. අපි නුගේගොඩ පාස් කරන් යද්දී සුජාතා ස්කූල් එකේ බත් දන්සල තියෙනවා දැක්කා. ඉතින් එතන පොඩි පොලිමක් තිබුණ හින්දා අපි කට්ටිය එතනට ජොයින් වුණා. ඒත් ඉතින් හිතුවට වඩා ලොකු වෙලාවක් ගියා මේක පටන් ගන්නම. හවස් වෙද්දි පොලිමට එකතු වුණ අපි අන්තිමට දන්සල ඇතුළට යන්න කිට්ටු වෙද්දි මෙන්න මේ විදිහට කළුවර වැටිලා තිබ්බා. ඉතින් එතන නම් ඊට පස්සේ මුකුත් වීඩියෝ කරන්න උන් නැහැ. අන්තිමට අපේ කිරුළපන පැත්තට පොඩ්ඩක් ගියා. එතනදී මෙන්න මේ තේ දන්සල අපිට හම්බුණා. රෑ 12 විතර වෙනකන් කොළඹ පැත්තේ ඉඳලා අපි හැමම ගෙදර ගියා ගොඩක් මහන්සි නිසා. මම හරිනම් මේ වෙසක් වලට දවස් 2-3කට පස්සේ ඉතින් ඔයාලට මේ පේන්නේ වෙසක් මානසිකත්වයෙන් හිටපු මම ආයේ රියැලිටි එකට පොඩ්ඩ එන විදිහ. මේ දවස ගැන කියන්න වචන නැහැ. මොකද ක්ලාස් එකට ගියපු ගමන් කලින් කියන්නෙත් නැතුව එක්සෑම් එකක් තිබ්බා. මූඩ් එක කොච්චර අවුල් වුණත් අපේ පාප මිත්‍රයෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බ නිසා ඒක සෙලිබ්‍රේට් කරන්න අපිට වුණා. ලොකුවට ප්ලෑන් කරන්න බැරි වුණත් ෂේප් එකේ අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. බර්ත්ඩේ එකක් කිව්වට ඇත්තටම අපේ යාළුවෝ දෙන්නෙක්ගේම බර්ත්ඩේස් දෙකක් අපි මෙතනදී සෙලිබ්‍රේට් කරා. එක ගර්ල් කෙනෙක් අපිට ගෙදරින් කේකුත් ගෙනල්ලා තිබ්බා. ඉතින් පෙරේත මම මුලින්ම ඒක කාලා හිටියා. මේ ඉන්නේ අද අපේ මේන් කැරක්ටර් එක. ඉතින් මේ එයා අන්පැක් කරන්නේ මම දීපු පුංචි බර්ත්ඩේ ගිෆ්ට් එක.
මම හරි මාසයි කාට හරි මිනි ෆොටෝ ෆ්‍රේම්ස් ගිෆ්ට් කරන්න. මං හිතන එක ගොඩක් වැලියබල් ගිෆ්ට් එකක් කියලා. මම හිතනවා මගේ යාළුවත් මේ ගිෆ්ට් එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි කාලෙන් කාලට අපේ ලයිෆ් එකට එක එක මිනිස්සු අපිට ආශ්‍රය කරන්න හම්බෙනවනේ. ස්පෙෂලි A-levels කරන කෙනෙක් නම් මම හිතන්නේ A-level කරද්දී අපිට සෙට් වෙන ගෑන් එක ගොඩක් ස්පෙෂල්. මොකද එයාලා ගොඩක් වෙලාවට ඉමෝෂනලි අපිට සපෝට් කරන්න අපිත් එක්කම ඉන්න කට්ටියක් කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඉස්සරහට එන රෙස්පොන්සිබිලිටීස් එක අපේ ඩ්‍රීම්ස් එක්ක අපි අපේ ලයිෆ් එක ඇතුලේ බිසී වෙන්න ගත්තම හැම වෙලේම ටච් එකේ ඉන්න බැරි වුණත් අපි එකතු කරගත්ත මේ වගේ ලස්සන මෙමරීස් නිසා A-levels කාලේ මේ තියෙන යාළුකම් කවදාවත් අපිට අමතක වෙන එකක් නැහැ. කොහොම හරි මේ දවස නම් ටිකක් දීක දවසක් වුණා. මොකද උදේ ඉඳන් හවස වෙනකම්ම ක්ලාස් තිබ්බ හින්දා ඔක්කොම වැඩ ටිකත් ඉවර කරගෙන මම ඊළඟට කෙලින්ම ගෙදර ආවා. වැඩ පටන් ගන්න කලින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නයි දැන් මං යන්නේ. ඒ නිසා මෙන්න මේ කැපෂිනෝ එක try කරලා බලන්න ඕනි කියලා මට හිතුණා. අදියුනාදෝ දෙවියන් හට උපරුවමවන විට දිගමනා ඒ නිසාදෝ වදගැහුද කොපුල් අතරේ රළුනේ පෙම්සිනා මම හිතුවේ මනු බලඟ ඉඳගෙන අයරුව දෙස බලමින් සැනසෙන්නට. මම දැන් ටික දවසකට කලින් මේ ෆේස් මාස්ක් දෙක try කරන්න ඕන හින්දා ගත්තා. ඒ වුණාට මට තාම එක යූස් කරන්න බැරි වුණ නිසා මම හිතුවා මේකෙන් එකකුත් try කරන්න ඕනේ කියලා. මම මේ ෆේස් මාස්ක් එක හොල්මනක් වගේ විනාඩි 20ක් විතර දාගෙන හිටියා. ඊට පස්සේ ඒක අයින් කරලා මම අයිස් කියුබ් එකක් මූණට යූස් කරා. මගේ වැඩ ටික පටන් ගන්න කලින් වතුර බෝතලයකුත් ළඟට අරගෙන මුලින්ම මම ජර්නල් කරන්න පටන් ගත්තා. මොකද ඒක මගේ හැබිට් එකක්. මම ආසයි ලස්සනට ජර්නල් කරලා මොටිවේට් වෙන්න සහ ටු ඩු ලිස්ට් එකක් මේන්ටේන් කරගෙන යන්න. ඉතින් අදට මම vlog එක මෙතනින් නවත්තනවා. ඒ වගේම තමයි කලින් vlogs වලට ආදරණීය comments ගොඩක් මට හම්බුණා. ඒ හැමෝටම මම grateful වෙනවා. ඒ වගේම ඉස්සරහට මොන වගේ vlogs ද ඔයාලට ඕනේ කියලා අනිවාර්යයෙන්ම මට feedback එකක් දෙන්න.